ඔබ කවදා හරි අත්විඳලා තියෙනවද? රෑක තනියම නිදාගෙන ඉන්නකොට කවුරු හරි ඔබේ ඇඳ ළඟ ඉඳගෙන ඔබ දෙස බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්? නැත්නම් ගැඹුරු නිින්දේ ඉන්නකොට ඔබේ ඇඟ උඩින් අධික බරක් දැනෙන, කතා කරගන්න බැරි වෙන හිරවීමක්? සිංහල තංගච්චි ප්‍රේක්ෂකීන් අද මේ ලෑස්ති වෙන්නේ ලංකාවේ ජනප්‍රවාද අතර තියෙන බියකරුම සම කාමෝන්මාදයෙන් පිරුණු ඒ අඳුරු රහස ගැන කතා කරන්න. ඒ තමයි කලු කුමාරයා. මොහු හුදෙක් මිත්‍යාවක්ද? නැත්නම් අදටත් අපේ තරුණියන් පසුපසේන අදෘශ්‍යමාන බලවේගයක්ද? අද වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද අන්තිමට මම කියනවා මේ දෝෂයෙන් බේරෙන්න කරන්න ඕන දේවල් මොනවද කියලා. කලු කුමාරයා කියන්නේ අනෙක් යක්ෂයෝ වගේ බියකරු පෙනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. ඔහු අතිශය කඩවසම්, තද කළු පාට සමක් තියෙන උඩුකය නිරුවත් රතු හෝ කළු පාට වස්ත්‍රයකින් සැරසුණු කුමාරයෙක්. ජනප්‍රවාදයේ හැටියට මොහු ඉතිහාසයේ හිටපු රජකුමාරයෙක්. සමහරු කියන්නේ මොහු විජයබාහු රජුගේ කාලේ හිටපු නීලම නමැති සේන්පතියා කියලා. තවත් කතාවක කියවෙන්නේ මොහු කුස රජුගේ සහෝදරයෙක් වූ ජයම්පති කුමාරයා කියලා. මේ හැම කතාවකම පොදු දෙයක් තියෙනවා. ඒ තමයි මොහු ජීවත්ව හිටපු කාලෙත් කාන්තාවන්ට අධික ලෙස ලොල් වූ, ඔවුන්ව වසගයට ගත් එක්වීම. තමන්ගේ කාම ආශාවන් තෘප්තිමත් කරගන්න බැරිව වෛරයෙන් මියගිය මොහු මරණයෙන් පස්සේ තරුණයන් සොයා එන කාම යක්ෂයෙක් බවට පත් වුණා. ඔහු සතුව අවතාර 7ක් තිබෙන බව පැවසෙනවා. ඒ කියන්නේ ඔහු විවිධ ස්වරූප 7කින් පෙනී සිටින්න පුරුවන්. සමහර විටක ඔබ දන්නා හඳුනන කෙනෙක් ලෙසත්, තවත් විටක ඔබ සිහිනෙන් දකින සිහින කුමාරයා ලෙසත් ඔහුට පෙනී සිටීමේ හැකියාව තිබෙන බවයි ගැමියන් පවසන්නේ. දැන් අපි බලමු මේ කලු කුමාර බැල්ම වැටුණු කෙනෙක් හඳුනාගන්නේ කොහොමද කියලා. මේවා හුදෙක් කටකටා නෙමෙයි, පාරම්පරික වෙදකමේ සහ ඇදුරන් අතර ප්‍රසිද්ධ ලක්ෂණ. අමුතු සිහින. තරුණියක් සිහිනෙන් කඩවසම් පිරිමියෙක් එක්ක පෙම් සබඳතා පවත්වනවා පේනවා. සමහර වෙලාවට ඔහු ඒව වැළඳ ගන්නවා. හෝ ඔහුත් සමග රමණය කරනවා වැනි දේ පෙනෙන්න පුළුවන්. සිරුරේ අමුතු සලකුණු. උදේ අවදි වන විට කිසිම හේතුවක් නැතිව අතපයවල නිල් පැහැති ලප හෝ සීරිම් සලකුණු තිබීම. මීට අමතරව ශරීරයේ අධික තෙහෙට්ටුවක් නිතර දැනෙන්න පුළුවන්. අද්භූත සුවඳ. කිසිම මල්වත්තක් නැති රෑ 12ට විතර හිටි හෙටියටම නිවස ඇතුළට තද පිච්ච මල් සුවඳක් හෝ හඳුන් කූරු සුවඳක් දැනීම. හුදකලවට පිය කිරීම. දෝෂිය වෙදුණු තරුණියන් නිතරම තනි වෙන්න උත්සාහ කරනවා. තමන් තම ආදරය කරමින් කණ්ණාඩිය ඉදිරියට වී පැය ගණන් කොණ්ඩේ පීරමින් සිටීම මෙහි එක් ලක්ෂණයක්. තමන්ගේ පෙම්වතා හෝ සැමියා සමග නිතර අඩදබ ඇති කර ගැනීමත් මෙහි අතුරු ලක්ෂණයක්. ඔබ දන්නවද කලු කුමාරයා වැඩිපුරම සැරිසරන්නේ කවදාද කියලා? සන්ධ්‍යා කාලේ. ඉර බැස යන වෙලාවට තනියම කොණ්ඩේ පීරමින් සිටීම ඔහුට කරන ආරාධනයක් වගේ. ඔසෙප් දිනවලදී ගැහැණු ළමයින්ගේ කිලිවලට ඔහු අධික ලෙස ආකර්ෂණය වෙනවා. ඒ දිනවල තනියම දියනාම හෝ අඳුරු තැන්වල සිටීම ඉතාමත් අවදානම්. ජලාශාසල, ඇලදොල, වැව් හෝ ලිං අසල තනියම දියනාමේදී ඔහුගේ බැල්ම වැටීමට වැඩි ඉඩක් තියෙනවා. නමුත් මනෝවිද්‍යාව පැත්තෙන් බැලුවොත් මේ තත්ත්වය හිස්ටීරියාව හෝ කාමෝන්මාදයේ ලෙසත් හඳුන්වනවා. තනිකම, පීඩනය සහ මානසික අතතිය නිසා තරුණයන් මෙවැනි දර්ශන මවා ගන්නවා බවයි විද්‍යාත්මක මතයයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ විද්‍යාවට පැහැදිලි කළ නොහැකි ලෙස ශරීරයේ මතුවන නිල් පැහැති ලප සහ එකම රූපය පෙනීම වැනි දේවල් ගැන. සමහර විට අපේ පැරැන්නන් යක්ෂයෙක් ලෙස හඳුන්වුවේ අද අපි හඳුනන මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඇත්තටම අදෘශ්‍යමාන බලවේගයක් වෙන්නත් පුළුවන්. මට මතකයි මීට කීප වර්ෂයකට කලින් අහන්න ලැබුණු සත්‍ය කතාවක්. එක්තරා තරුණියක් ඇයගේ විවාහයට සති කිහිපයක් තියෙද්දි හදිස්සියම අමුතු විදිහට හැසිරෙන්න ගත්තා. ඇය නිතරම රෑට කෑ ගහනවා එයා එනවා කියලා. හැබැයි කවුරුත් පේන්න නැහැ. පස්සේ ඇයගේ ශාරීරිය පරීක්ෂා කරද්දි පිටකොන්දේ අතක ඇඟිලි සලකුණු වගේ තැලීම් තිබ්බා.
අන්තිමට තොවිලක් කරද්දි තමයි කළු කුමාරයා ඇයව අරගෙන යන්න උත්සාහ කරනවා කියලා හෙළි වුණේ. ඉතින් මේ දෝෂයෙන් බේරෙන්න අපේ ආච්චිලා සියර කරපු දේවල් කිහිපයක් තියෙනවා. රෑ කාලේ තනියම ගමන් නොයාම, ඔසප් දිනවලදී සුවඳ විලඹුන් වර්ග හෝ මල් වර්ග අධික ලෙස භාවිතා නොකිරීම, නිවසවට නිතරම පිරිත් ශ්‍රවණය කරමින් වැනි ආගමික වතාවත් සිදු කිරීම, දෝෂය දැඩි නම් කළු කුමාර පිදේනයක් දීම හෝ නූල් බැඳීම වැනි ශාන්ති කර්මයක් ඇදුරෙක් ලවා කරවා ගැනීම. ඇත්තටම කළු කුමාරයා කියන්නේ යක්ෂයෙක්ද නැත්නම් අපේ යටිහිතේ මවාගත්ත රූපයක්ද? ඒක ඉතින් ඔයාලගේ විශ්වාසය අනුව තමයි තීරණය වෙන්නේ. හැබැයි මතක තියාගන්න අපේ පැරැන්නන් මේ වගේ දේවල් කිව්වේ කිසියම් හේතුවක් ඇතිව. ඔයාලටත් මේ වගේ අමුතු අත්දැකීම් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන් අතරේ ෂෙයා කරන්න. තවත් මෙවැනිම අద్භූත කතාවක් අරන් මම ඔබේ සිංහල තංගච්චි ලබන සතියේ එන්නම්. එතකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි.